අද අපි බලමු මම එහෙම නැත්නම් රාජාලියා ගැන ඔයාලා අහලා තියෙන විශේෂ කතාවක්. රාජාලියා ඒ කියන්නේ මේ මම වසර 70ක් පමණ ජීවත් වෙනවා කියලා කියනවා. ඒ වුණාට වසර 40ක් පමණ වන විට මගේ ඇඟේ විවිධ අංගයන් වෙනස් වීම වලට ලක් වෙනවා. මගේ නියපොතු දිගයි, නම්‍යශීලී. ඒ වුණාට ඒවා ගොදුරු අල්ලා ගැනීමට බැරි තරම් දුර්වල වෙනවා. මගේ තීර්ණ හොට ගොඩක් වක්‍ර වෙලා මට කෑම කන්න අපහසු කරනවා. මගේ ඝනකම් පිහාටු ගොඩක් බර වෙලා මට පියාඹන්න අසීරු කරනවා. ඉතින් මෙහෙම වුණාම මට තියෙන්නේ විසඳුම් දෙකයි. එකක් මිය යන එක, අනිත් එක මේ දුර්වලතා වෙනස් කරගෙන ජීවත් වෙන එක. මම කවදාවත් දුර්වලයෙක් නෙවෙයි. ඒ නිසා මම එතනින් තෝරගන්නේ දෙවනි විසඳුම. ඉතින් මම ගොඩක් උස කන්දකට පියාඹලා ගිහින් එතන කූඩුවක් හදාගෙන ජීවත් වෙනවා. එහෙම ඉන්න ගමන් මම මගේ පරණ හොට ගලක ගාලා ඉවත් කරගන්නවා. නැවත අලුත් හොටක් වැඩනකම් මම මහත් වූ වේදනාවෙන් බලන් ඉන්නවා. හොට වැඩුණට පස්සේ මගේ පරණ නියපොතු හොටෙන් ගලවලා ඉවත් කරනවා. ආපහු නියපොතු වැඩනකම් බලන් ඉන්නවා. අවසානෙට මගේ ඇඟේ තියෙන පරණ පිහාටු හොටෙන් ගලවලා අලුත් පිහාටු වැඩනකම් බලන් ඉන්නවා. දවස් 150ක් විතර මම මේ වේදනාවන් නිවසගෙන ඉන්නවා. ඊට පස්සේ අලුත් හොටක්, අලුත් නියපොතු, අලුත් පිහාටු එක්ක මම අලුතින් ඉපදුණු රාජාලියෙක් වගේ මගේ ජීවිතේ තවත් වසර 30ක් පමණ ජවයෙන් හා ශක්තියෙන් ජීවත් වෙනවා. ඉතින් මගේ මේ කතාවෙන් ඔයාලට කියන්නේ ඔයාලගේ ජීවිතයේ ගොඩක් පසුබැසීම්, වේදනාවන්, දුර්වලතා ආවත් ඒ දේවල් ගැනම හිත තමන් තවත් පහතට වැටෙනවා වෙනකොට තමන්ගේ දුර්වලතා පුරුදු සහ සිතුවිලි වෙනස් කරගෙන ජීවිතය තවත් ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න කියලා.